අවුරුදු කෑම මේසයක තියෙන කෑම බීම හා සමානව. හැඩතල එකතු කරලා කිසිම අර්ථයක් නැති සඳකඩ පහනක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. අපේ මුදුන්මල්කඩ හැටියට සඳහන් කරන විජයශ්‍රී ජයශ්‍රී මහ බෝසතුන් වහන්සේ අභියසී ඉදි වෙලා තියෙන සඳකඩ පහන. එතනත් ඒ විකෘතියම සිද්ධ වෙලා තියෙනවා. පුරා විද්‍යාව නැත්තම් වගකීම් යුත්තන් එහි බාරකාරත්වය මේ මිනිසුන් කෙසේ මේවා ගැන දන්නවාද නොදන්නකම නිසා නිහඬව ඉන්නවාද නැත්තම් මේ දේවල් ගැන තැකීමකින් තොරව සිටිනවාද කියන එක කියන්න දන්නේ නමුත් ඒ වැරද්ද එතනම සිදු වෙලා තියෙනවා. නමුත් මෙතන සඳකඩ පහන කියනකොට පහන කාලෝකයේ ප්‍රඥාව කියන එක තමයි අර්ථ ගැන්වෙන්නේ. ඒක නිසා එතන ඒ මූර්තද නයන්න දන්තද නයන්න විය යුතුයි. යම් සංස්කාරයක් තියෙනවා නම් ඒ සංස්කාරය අනිත්‍යයි. යන ඕනම පුද්ගලයෙක් තුළ ඕනම සිතක් තුළ මේ චෛතසික තුන උපදිනවා. සසර භව ගමනේ වෙලිවෙලි පැටලි යනවා කියන එක අර්ථ ගන්නන්න තමයි මේ විශාල ලියවැල පෙන්වුම් කරලා දෙන්නේ. සත්වය අතරින් උසස්ම සත්වයා උසස් මනසක් තියෙන සත්වයා මනුස්සයා. මේ කාව්‍ය සංග්‍රහය ඉදිරිපත් කරන්නම් බලාපොරොත්තු වුණේ ඒ සඳකඩ පහනේ තියෙන විශේෂත්වය පිළිබඳව මේ කවිය කියන මාධ්‍ය තුලින් ඔබේ හදවතට දැනෙන්නේ ඒක කතා කරන්න.